නිර්මාණශීලීත්වය කියන්නේ එකිනෙකාට අනන්‍ය වූ හැකියාවක්. ඒ නිර්මාණශීලීත්වය තුළින් තමන්ටම ආවේනික වූ ගමනක් සොයාගන්නත් මිනිස්සු සාර්ථකත්වයට ඉක්මනින්ම ළඟා වෙනවා. ඉතින් ආයුබෝවන් අද අපි කතාබහ ආරම්භ කරන්නයි යන්නේ. සීරෝ ප්ලාස්ටික් ආටිෆෙක්ස් සමගින් අදත් අප ඔබ හමුවට පැමිණෙන්නේ එවැනි වූ සුවිශේෂී නිර්මාණ ශිල්පිනියක් සමග. අද අපි ආරාධනා කරලා තියෙන්නේ ලී කැටයක්. ඒ කියන්නේ හරිම වෙනස් විදිහේ නිර්මාණ කලාවක් ආරම්භ කරපු ඒකේ උපරිමයට ගිහිපු දක්ෂ නිර්මාණ ශිල්පිනියකට. ඉතින් අද ලෝකය ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපි ගනුදෙනු කරන්නේ තාක්ෂණයත් එක්ක. ඉතින් මේ වගේ මෙහෙම පරම්පරාවක් තවමත් අපිට ආවේනික වූ කලාවක් සුරකිනවා කියන නිර්මාණ ශිල්පිනියක් තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු ඇයගේ නිර්මාණ ගමන, ඒ පිටුපස තියෙන ආවාසය සහ ඒ වගේම පරිසරයට කරන දායකත්වය ගැන අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමිය සාදරයෙන් පිළිගන්නවාද අපේ කතාබහට. මම මුලින්ම දැනගන්න කැමතියි ඔබතුමියගේ නම සහ මේ ඔබතුමියගේ මේ පිටුපසින් ඉදිස්සන නිර්මාණ ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න. පළවෙනියෙන් ඔබතුමිය ගැන අපිට විස්තරයක් කිව්වද? මම ඉරේෂා මගවන්ති වික්‍රමසිංහ. මම මේ කලාව කැටයම් කලාව ඉගෙන ගත්තේ මගේ ගෙදරින්. මගේ අයියා සහ තාත්තා දෙන්නම මේ කැටයම් කලාව කරා. විෂයක් විදිහට මම ඉතිහාස විෂයෙන් තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ. ඉන් පස්සේ රැකියාවන් කීපයක්ම කරා. ඊට පස්සේ ඒ රැකියාවන් කරන අතරේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ වගේ කලාවක් ප්‍රගුණ කරාට පස්සේ එන ඒ මානසික සුවතාවය සහ ඒ කලාවට තියෙන පිළිගැනීමත් එක්ක රැකියාවක් කරනවට වඩා කලාවෙන් ඉදිරියට යන එක මට ගොඩක් ඉදිරියට යන්න පුළුවන් දෙයක් වෙයි කියලා. ඒක නිසා මම රැකියාවෙන් නියමත් වෙලා දැනට මේ කැටයම් කලාවේ නිරත වෙනවා. ඔව්. ඉතින් අපි ඇත්තටම දන්නවා මේ වගේ මේ ලස්සන නිර්මාණ බිහි වෙන්න ඒක ඉතාමත් සූක්ෂමයි. පේන්න තියෙනවා මේක දවසින් දෙකකින් කරන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයි. ඉතින් මම ඔබතුමියගෙන් ඊළඟට අහන්න කැමතියි සහ දැනගන්න කැමතියි මේ වගේ නිර්මාණයක් බිහි වෙන්නේ කොහොමද? මොන වගේ විදිහේ ක්‍රියාපටිපාටියක්ද තියෙන්නේ කියන එක සම්බන්ධව. සාමාන්‍යයෙන් ලී කැටයමක් නිර්මාණය කරද්දී මුලින්ම අපි ඒ කැටයම නිර්මාණය කරන්නේ මොන වගේ අරමුණකින්ද කියන එක වැදගත් වෙනවා. ඒකෙදි අපේ සාම්ප්‍රදායික ලී කැටයම් කලාව වගේම විදේශීය ආభాසය ඇතුවත් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මම මේ ක්‍රම දෙකම අත්හදා බලලා තියෙනවා. ඒ වගේම ලී කැටයම නිර්මාණය කරද්දී ඒ සඳහා යොදා ගන්න ලීය මොකක්ද කියන එක ගොඩක් වැදගත් වෙනවා. අපේ පැරණි කැටයම් කරුව ඇම්බැක්ක වගේ ආශ්‍රිතව කරපු අය මිල්ල, ගම්මාළු වගේ ලී තමයි ගොඩක් යොදාගෙන තියෙන්නේ. නූතනයේ මහෝගනි වගේ ලී වලින් තමයි ගොඩක් කැටයම් කරන්නේ. ඉතින් මම මගේ අවශ්‍යතාවයන් අනුව ගොඩක් යොදාගෙන තියෙන ගම්මාළු ලීය. නමුත් ගම්මාළු ලීය කියන එක දැනට රක්ෂිත ගහක් නිසා ඒක කපන්න දෙන්නේ නැහැ. ඉතින් අර පැරණි ලී හොයාගෙන තමයි මම මේ කැටයම් කරලා තියෙන්නේ. ඒකෙන් ඔබට තේරෙනවා ඇය කතරම් විදිහේ බාධාවන් සහ අභියෝගات එක්කද මේ වගේ ලස්සන නිර්මාණ කරන්න කියලා. ඉතින් අපිට දිස් වෙනවා මේ වගේ තියෙන ගැඹුරු තේරුම් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා ගන්නවා. ඉතින් මම අහන්න කැමතියි ඔබතුමියගෙන් දැන් ඔබතුමිය අපිට පැවසුවනේ මේක හරියම කියන්නේ සූක්ෂමව කරන්න ඕන නිර්මාණ සහ මේ වගේ කරද්දී තියෙන අභියෝග කියලා. ඒ වගේ අභියෝග කීපයක් මොනවද මුළු දෙන අභියෝග සහ ඒවට මොන වගේ පිළියම්ද ඔබතුමිය ඒ වෙනුවෙන් ගත්තේ කියන එක ගැන පොඩි අදහසක් ඉදිරිපත් කරොත්. ඕලී කැටයම් කරද්දී මූලිකවම වෙන අභියෝගය තමයි දැව සපයා ගැනීම. ඉතින් ඒකෙදි දැව සපයා ගැනීම පිළිබඳව ආපු ගැටලුවලදී මම ගත්තේ තීරණය තමයි මම ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවසරය ලබා ගත්තා. ඉතින් ඒකත් එක්ක මට දැව සංස්ථාවෙන් අවශ්‍ය ලී ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ එන අභියෝගයක් තමයි අපි මේකට ගත කරන කාලය සහ ශ්‍රමය එක්ක මේකට මිලක් නියම කරාම ඒකට එන වෙළඳපොළ වටිනාකම තීරණය කරන්න ගියාම ගැටලුකාරී වෙනවා.
ඉතින් ඒකෙදි අපිට ගොඩක් වෙලාවට දේශීය වෙළඳ පොළට වඩා විදේශීය වෙළඳ පොළට යොමු වෙන එක තමයි හොඳ ඒකට පිළියමක් විදිහට. ඔව්. ඉතින් ඒ ඇත්තටම ඒකෙන් තේරෙනවා අපිට සාමාන්‍යයෙන් දැන් අපේ මේ ප්‍රොජෙක්ට් එක වෙන ආටිෆික්ස් zero plastic ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානම දේ තමයි ප්ලාස්ටික් වලින් තොර පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරලා අපේ ලෝකයට සහ අපේ සමාජයට දෙයක් දායාද කරන එක. ඉතින් මේකෙන්ම තේරෙනවා මේ මෙතුමිය කෙතරම් වෙහසක් දරලා ඒ වගේ අපේ පරිසරයට පරිසර හිතකාමී දේවල් දායාද කරන්න උත්සාහ දරනවාද කියලා. ඒ වගේ නිර්මාණ ශිල්පිනියක් කියලා ඔබට හොඳටම වැටහෙනවා ඇත. ඉතින් අපි ගත්තොත් මේ වගේ මෙන්න මේ නිර්මාණය මට ගොඩක්ම නෙත යොමු වෙච්ච නිර්මාණයක් තමයි මේක. ඔබතුමිය පොඩ්ඩක් මේ නිර්මාණය ගැන විස්තරයක් කරොත් මොකද්ද මේකේ පිටුපස තියෙන කතාව? මේ ලිය හුලං හිත්ලියක් මේකත් ලංකාවේ තියෙන රක්ෂිත ශාකයක් මන් දන්න විදියට මේ ලියේ මම කැටයම් කරන්න යොදාගෙන තියෙන්නේ හිස් වූ මේ වදයක්. මේ වදයක් හිස් වෙන්නේ මීමැස්සෝ එකෙන් ඉවත් වෙලා ගියාම. ඉතින් මේ වදේ හිස් වුණා කියන්නේ අපි දන්නවා මේ වදයක් හිස් ලෝකයේ මේ වද මේ මැස්සන් තුරන් වෙලා ගියාම ලෝකේ පැවැත්ම අඩාල වෙනවා කියන එක. ඉතින් මම මෙතන හිස් වූ මේ වදයත් එක්ක වියලී ගිය මිනිස් අතකුත් එක්ක මේ කොළ හැලුණු ශාකයක් තමයි පෙන්නලා තියෙන. ඉතින් අර ලෝකය විනාශ වෙනවා කියන එක මේ මැස්සන්ගෙන් තොර ලෝකයක් පවතින්නේ නැහැ කියන එක කියන්න තමයි මේ ලී කැටයම කරලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් කියනවානේ මගේ ලී කැටයම් වල අර වෙළඳ පොළට නිකුත් කරනවට වඩා මම මේ ලී කැටයම් කරලා තියෙන්නේ මගේ පෞද්ගලික එකතුන් සඳහා. ඒ කියන්නේ මේකේ තියෙන කලාත්මක වටිනාකම සඳහා තමයි මේවා කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔබට දිස්සනවා මෙතන පිටිපස එක එක විදිහේ මේක වර්ණයෙන් සහ මේක විදිහේ තියෙන නිර්මාණ. ඒ අතරින් මෙන්න මේ නිර්මාණය පොඩ්ඩක් වෙනස් නිර්මාණයක්. ඒක ඔයගලන්ටත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔබතුමිය මේ නිර්මාණය ගැනත් පොඩි විස්තරයක් කරොත් මම හිතනවා මේකේ පොඩි නෑ ලොකු විස්තරයක් ඇති කියලා. ඒක ගැනත් යමක් අපිට ඉදිරිපත් කරොත් මේක ගම්මලු ලීයෙන් කරපු ලී කැටේමක්. මේ ලී කැටේමේදී මම යොදාගෙන තියෙන්නේ මේ පිටුපසින් තියෙන ඉසුරු මුණියේ තියෙන විශ්ව චක්‍රය කියන ඒ කැටේම. ඊට අමතරව මේ තියෙන්නේ මිනිසාගේ පරිණාමය. මිනිස්සු ගල් යුගයේ ඉඳන් ආගම් වැළඳගෙන මුදල් ආවට පස්සේ තාක්ෂණික ලෝකයක් එක්ක දැන් තියෙන ලෝකයේ දක්වා අපි කොහොමද කියන එක තමයි මේ චක්‍රයෙන් පෙන්නලා තියෙන්නේ. ඊට අමතරව මෙතන මම මේ කපලා තියෙන්නේ ඇත්තටම බුදු පිළිමයක් නෙවෙයි මේ ආගම් සංකේතවත් කරන්න මේක කපලා තියෙන්නේ. ඒකට එයා ඒ ඉන්න පුද්ගලයා තමන්ගේ ඇස් කන් නැතුව තමයි කපලා තියෙන්නේ. ඒ වගේ මෙයා කන් දෙක වහගෙන ඉන්නේ. එතකොට මේකෙදි මම අදහස් කරලා තියෙන්නේ මිනිස්සු ආගම් අදහනවා අද වෙනකොට විවිධ ආගම්. නමුත් ඇතැම් විට අපිට දකින්න හම්බෙන්නේ අය ඇස් කන් නැති හැඟීම් දැනීම් නැති අන්ධ විදිහට තමන්ගේ භක්තිය පිටුපස්සේ යන මිනිස්සු විදිහට. ඉතින් මේ කපලා තියෙන්නේ එහෙමයි. ඊට අමතරව මේ ලී කැටයම මම උපදාන්න වැලි කඩදාසි වලට අමතරව යොදාගෙන තියෙනවා ස්වභාවික කොළ වර්ග, ශාක පත්‍ර වර්ග. ඉතින් ඒ වගේම තමයි මේක උපදාලා තියෙන්නේ. හරි. එතකොට ඒකෙන් කියවෙනවා මේ නිර්මාණ එසේ මෙසේ නිර්මාණ නෙවෙයි කියලා. මොකද ඒ වගේ අපිට පේනාට වැඩිය ඉතාමත් ගැඹුරු තේරුමක් සහිත නිර්මාණ කියලා ඕගලන්ට මේ කතාව මෙතුමියගේ කතාවෙන් අනිවාර්යෙන්ම පැහැදිලි වෙනවා ඇති. ඉතින් මම දැන් ඔබතුමියගෙන් අහන්න කැමතියි ඔබතුමිය දැන් මේ වගේ නිර්මාණ කරද්දී කොහොමද? කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මේ වගේ නිර්මාණයක් කරන්න සහ මොන වගේ විදියටද මේ වගේ නිර්මාණ කරන්නේ? මොන වගේ ආයුධ භාවිතා කරලාද? ඒ ගැන විස්තරයක් කරොත්. ඔව් දැන් මේ සාමාන්‍යයෙන් මේ වගේ කැටේමක් ගත්තොත් අපිට මේක සැලසුම් කරගෙන කපන්න මේකේ තියෙන මෝස්තරත් එක්ක තමයි අපිට කාලය තීරණය කරන්න වෙන්නේ. සමහර ඒවාට මාසයක් දෙකක් වගේ යනවා. සමහර ඒවා සති දෙකකින් වගේ කපන්නත් පුළුවන්. ඉතින් මේවට මම මූලිකවම ඉතින් ලෑලි කපා ගන්න නම් යන්ත්‍ර පාවිච්චි කරනවා. ඊට පස්සේ මම යොදාගන්නේ නියන සහ අතකොළුව කියන උපකරණ. ඊට අමතරව තව අපේ වඩු මඩුවල පාවිච්චි කරන කුඩා අතින් කරන උපකරණ තමයි ගොඩක් යොදාගන්නේ. ඒ වගේම අර උපදැමීමේදීත් වැලිකොළ යොදා ගන්නවා. ඊට අමතරව වැලිකොළේට අමතරව අර ස්වභාවික ශාක පත්‍ර යොදාගෙන උපදානවා. මේ තියෙන නිර්මාණය අපේ zero plastic මේ කියන සංගමයට ඉතාමත් වැදගත් වෙන විදිහේ නිර්මාණයක්.
ඔබතුමියට මේ නිර්මාණය ගැන මොන වගේ විස්තරයක් කරන්න තියෙන්නේ? මේ නිර්මාණය කරලා තියෙන්නේ මහෝගනි ලියකින්. ඒතර මේ ලියේ මම කැටයම් කරලා තියෙන්නේ සාගර දූෂණය කියන සංකල්පය. එතකොට මේකේ මාළුවෙක් එක්ක මේ තියෙන්නේ අපි පරිසරයට මුදා හරින බියර් ටීන් එකක් තමයි මම මෙතන කපලා තියෙන්නේ. ඉතින් සාගර දූෂණය කියන එක පෙන්වන්න තමයි මේ වගේ නිර්මාණයක් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඔබතුමියගෙන් මම අහන්න කැමතියි දැන් මේ වගේ නිර්මාණ ඔබතුමිය වෙළඳපොළට ඉදිරිපත් කරනවා, ඒ වගේම ඔබතුමියගේ මේ වගේ නිර්මාණ මිලදී ගැනීමක් සිදු කරනවා නම් ඒ විස්තර ගැන අපේ මේ බලන ප්‍රේක්ෂකයන්ට දැනුවත් කිරීමක් කරොති. මගේ Facebook පිටුවක් තියෙනවා Rock and See Artisans කියලා. ඒ වගේම TikTok පිටුවක් තියෙනවා ඒකත් Rock and See Artisans කියලා. ඒ වගේම මට කතා කරන්න පුළුවන් 070යි 60යි 94යි 661 කියන WhatsApp නම්බර එකේ මේ වගේ නිර්මාණ කරගන්න. ඉතින් ඔබලා හැමෝටම පේන්නේ නැති අද දවසේ ඉතාමත් හරවත් ඒ වගේම රසවත් සහ දැනුම ඒ වගේම ගොඩක්ම විදිහේ වටිනාකමක් තියෙන නිර්මාණ ගැන තමයි අපි අද මෙතුමිය සමග කතා කරේ. ඉතින් ඔබතුමියට අපි වෙනුවෙන් මේ වගේ කාලයක් වැය කරලා අපි වෙනුවෙන් මේ වගේ හරවත් දෙයක් ඉදිරිපත් කරාට බොහොමත්ම ස්තුතියි. Artifex Zero Plastic අපි ඔබතුමියගේ මේ වැඩ කටයුතු ඉදිරියට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අදට අපේ වැඩසටහන මෙතකින් නිමා වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ සතියක්.